ආයුබෝවන් විශ්වාකර්ෂී ජ්‍යොතිෂ නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. වෘශ්චික ලග්න හිමියනි, ඔබට මේ රවි ග්‍රහ මාරුව අප්‍රේල් මාසයේ 14 වෙනිදා සිදුවන රවි ග්‍රහ මාරුව කොයි විදිහටද බලපාන්නේ? නැත්නම් මේ අලුත් අවුරුදු උදාවත් සමගම සිදුවන මේ රවි ග්‍රහ මාරුව, මේ රවි ග්‍රහ මාරුවයි අලුත් අවුරුදු උදා විදිහට සමරන්නේ. එතකොට මේ රවි ග්‍රහ මාරු වීමත් සමගම ඔබට මේ අවුරුදු මාසයේ කොහොමද මේ අප්‍රේල් 14 වෙනිදාගෙන් පසුව මාසයක් පුරාවට මේ රවි ග්‍රහයා ගෝචරයෙන් ගමන් කරනවා මේෂ රාශිය තුල. මේ රවි ග්‍රහයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීම ගෝචරයෙන් අවුරුද්ද ලෙස සමරනවා. ඒ වගේම මේ මේෂ රාශිය තුල ගෝචරයෙන් ගමන් කරන රවි ග්‍රහයාගේ ප්‍රතිඵල ඔබගේ ලග්නයට කොහොමද බලපාන්නේ? ඔබට මොන වගේ තත්ත්වයක් උදා වෙනවද කියන එක අපි බලමු. එතකොට මේ සියලුම වෘශ්චික ලග්න හිමියන්ට පොදුවේ ගෙනෙන ලග්න පලාපලයක් බව මතක ලබා ගන්න. ඔබ විදේශගත වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. නැත්නම් ඔබ ශ්‍රී ලංකාවේ ඔබ දැනට වැඩ කටයුතු කරගෙන යනවා වෙන්න පුළුවන්. ඔබ විදේශගත වෙලා වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඔබගේ ලග්නය වෘශ්චික නම් ඔබට පොදුවේ සියලුම වෘශ්චික ලග්න හිමියන්ට දැනුවත් කිරීමක් මේ කරන්නේ රවි ග්‍රහ මාරු වීම ගැන. එතකොට මේ රවි ග්‍රහ මාරු වීම ඔබගේ ජීවිතේට මොන වගේ විදිහටද බලපාන්නේ කියලා අපි කතා කරමු. මේ රවි ග්‍රහ මාරු වීම සමගම විශේෂ දෙයක් මේ අලුත් අවුරුද්ද. එතකොට මේ අලුත් අවුරුද්දේ ඔබ සියලු දෙනාම අලුත් ඇඳුම් අරගෙන, එතකොට රෙදිපිලි මේ වගේ දේවල් එක්කම, එතකොට අලුත් අවුරුදු චාරිත්‍ර වලට කැවිලි පෙවිලි හදාගෙන, ගෙවල් වතු පිටි සුද්ධ පවිත්‍ර කරගෙනයි සූදානම් වෙන්නේ. ඒ කියන්නේ ඔබට සුවිශේෂී මාසයක්. මේ සුවිශේෂී මාසේ තවත් බොහෝමයක් මේ වෘශ්චික ලග්න හිමියන්ට සුවිශේෂී දේවල් සිදු වෙනවා. ඒ තමයි මේ රවි ග්‍රහ මාරු වීමත් සමගම ඇති වෙන බලාපලය. ඔබට දැනටමත් මේ වීඩියෝ එක බලනකොට ප්‍රශ්න ගැටලු බොහෝමයක් වැඩි නම් ඔබට ජන්මේ රාෂ්ටකයක් හෝ නැත්නම් ඔබට සෙනසුරුගේ මහදසාවක්, රාහුගේ මහදසාවක්, නැත්නම් අපලකාරී තත්වයක් උදා වෙන පරිසරයක්, වපසරයක් කේන්දරයේ තුලින් ගොඩ නැගිලා තියෙනවා නම් ඔබට ප්‍රශ්න ගැටලු බොහෝමයක් ඇති. ඒ නිසා ඔබ හිතන්න පුළුවන් මට ඇයි තාමත් ප්‍රශ්න මේ කියන දේවල් මට වෙන්නේ නැත්තේ කියලා. ඔබ මෙතනදී ඔබගේ ජන්මපත්‍රයේ පෞද්ගලිකව පරීක්ෂා කරගෙන නිවැරදිව ඔබ හරියට වැඩ කටයුතු ටික කරගත යුතුයි. ඉදිරියේ කොහොමද නැත්නම් ඔබට තිබෙන අපල ප්‍රශ්න ගැටලු ටික කොහොමද නිදහස් කරගන්නේ කියන එක හරියට දැන හඳුනගෙන වැඩ කටයුතු කරගත්තොත් ඔබටත් පුළුවන් ඔබගේ ප්‍රශ්න ටික විසඳගෙන ඉදිරියට යන්න. වෘශ්චික ලග්න හිමියනි, ඔබට මේ ප්‍රශ්න ගැටලු ඇති වෙනකොට ඔබ දැනගත යුතුයි ඒ දේවල් වලට පිළියම් හොයන්න. නැත්නම් ඒ දේවල් වලට ඔබ ඒ ප්‍රශ්න වලට පිළිතුරු විදිහට ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගෙන හෝ බලලා කොහොමනවද මේවට කළ යුත්තේ කියන එක බලලා හරියට කරගන්න කියන එක මතක් කරනවා. වෘශ්චික ලග්න හිමියනි, ඔබට මේ ඉදිරියේදී මේ රවි ග්‍රහ මාරු වීම සිදුවීම සමගම අලුත් අවුරුදු උදාව අප්‍රේල් මාසයේ 14 වෙනිදා අලුයම 3:21ට සිදුවීමත් සමග ඔබට සුබ රාජකාරී වලට නැත්නම් ඔබගේ වැඩ කටයුතු වලට බොහෝමයක් කරුණු කාරණා යෙදෙනවා. විශේෂයෙන් ඔබගේ රැකියා අවස්ථාව තුල ඔබට සතුරු කරදර ප්‍රශ්න ගැටලු තිබුණා නම් ඔබ කුමන රැකියාවක් කරත් ඔබට ඒ වැඩ කරපු ආයතනයේ නැත්නම් ව්‍යාපාරික ස්ථානයේ ඔබට මොනයම් හෝ සතුරු කරදර ප්‍රශ්න ගැටලු තිබුණා නම් මේ දේවල් මැඩ පවත්වගෙන නැත්නම් මේ දේවල් වලට තිත තියලා ඉදිරි වැඩ කටයුතු කරගෙන යන කාලයක්. නැත්නම් ඔබ සතුරන් පරාජය කරගෙන ඉදිරියට යනවා මේ රවි ග්‍රහ මාරු වීමත් සමගම. ඒ වගේම ඔබ ටිකක් වෙනදට වැඩි ආයතනයේ රැකියාවේ උද්‍යෝගිමත් ලෙස වැඩ කටයුතු කරයි. ඒ වැඩ කටයුතු කරනවත් එකම ඔබට ඒවට ප්‍රතිඵල විදිහින් ප්‍රශංසා ලැබෙන පිහිටීමක් දකින්න ලැබෙනවා. උසස් නිලතලවලට යන්න නැත්නම් ඔබ වැඩ කරන තැනදී ඔබට ඇගයීමක් තිබුණ නැත්නම් ඔබට ඔබගේ කරන රැකියාවේ ඔබ ඉන්න තැන නිසි ඇගයීමට ලක්වීමක් නැත්නම් ඔබට ඔබ කරගෙන යන වැඩ රාජකාරී වලට ඔබට ප්‍රශංසාවක් ඔබගේ ආයතනයේ ඉහළ නිලධාරීන්ගෙන් හෝ නැතිනම් ඔබගේ පහළ සේවකයන්ගෙන් ඔබට ඇගයීමක් ලැබෙනවා මේ රවි ග්‍රහ මාරු වීම සමගම. මේ රවි ග්‍රහ මාරු වීම ඔබට සුබ ප්‍රතිඵල අත්පත් කරනවා බොහොමයක්.
ඒ වගේම තමයි ඔබගේ ජීවිතේ වැඩ කටයුතු කරගෙන යනකොට මේ රවි ග්‍රහ මාරු වීම තුලදී ඔබගේ ජීවිතයේ සාර්ථක ප්‍රතිඵල වශයෙන් ඔබට පුළුවන් ඔබ අලුතින් මොනවා හරි යම්කිසි වැඩ කටයුත්තක් පටන් ගන්න හිටියානම් ඒ දේවල් මේ අප්‍රේල් 14 වෙනිදාගෙන් පසුව මාසයක් පුරාවට කාලය තිබෙනවා. මේ රවි ග්‍රහයා ගෝචරයෙන් මේෂ රාශියේ ගමන් කරනවා. ඔබට පුළුවන් මේ කාලය තුලදී ඔබගේ අලුතින් වැඩ කටයුතු ආරම්භ කරන්න. නැත්නම් ඔබ නතර කරලා තිබ්බනම් යම්කිසි දෙයක් කරගෙන ගිහිල්ලා ඒ වැඩ කටයුතු නැවත ආරම්භ කරලා ඔබගේ ඉදිරි වැඩ කටයුතු ටික සකස් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා වෘශ්චික ලග්න හිමියනි. ඒ වගේම ඔබගේ නිදන්ගත ලෙඩ රෝග වෙන්න පුළුවන්. දැනට ඔබට හදිසියෙ ඇතිවෙච්ච ලෙඩ රෝග වෙන්න පුළුවන්. මේ ලෙඩ රෝග තත්වයන් වලින් ඔබ පීඩාවට පත් වෙලා හිටියානම් ඒ දේවල් වලිනුත් ඔබට ඔබගේ සිතට සහනයක් ගෙන දෙන පිළිතුරු හම්බ වෙයි. ඒ වගේම සුවතාවයක් හම්බ වෙලා ඔබට නිරෝගීමත් වෙන්න පුළුවන් පිහිටීමක් මේ රවි ග්‍රහ මාරුවත් සමගම වෘශ්චික ලග්න හිමියන්ට උදා වෙනවා. ඔබගේ ගෙදර භූමිය නැත්තම් පවුල් වපසරිය ගැන කතා කරනකොට මේ රවි ග්‍රහ මාරු වීම තුළදී ඔබට ඔබගේ පවුලේ අයත් සමග සුහදශීලීව ගනුදෙනු කරගෙන වැඩ කටයුතු කරගෙන යෑමේ හැකියාවක් දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ තරමක් වැඩ කටයුතු කරනකොට මිල මුදල් සම්බන්ධයෙන් බොහොම ප්‍රවේශම් විය යුතුයි. මිල මුදල් වියහියදම් වෙන්න පුළුවන් ඉඩකඩ දකින්නට ලැබෙනවා. ඒ නිසා අවුරුදු මාසයේ කොහොමත් ඔබට යම්කිසි මිල මුදල් වල වියහියදම් වීමක් වැඩිවීමක් දකින්න තිබෙනවා. ඒ වගේම මේ දේවල් වලදී අත්‍යවශ්‍යම කරුණු කාරණා වලට පමණක් මිල මුදල් වියහියදම් කරන්න කියන එකත් ඔබට මතක් කරනවා. නැති වුණොත් ඔබට අවුරුදු කාලයේ පසුව ආර්ථික අපහසුතාවලට මුහුණ පාන්නට සිදුවේ. ඒ නිසා ඒ ගැනත් ඔබ සැලකිලිමත් වෙලා වැඩ කටයුතු කරගෙන යන්න. වෘශ්චික ලග්න හිමියනි, ඔබට මේ අවුරුදු මාසයේ මේ රවි ග්‍රහ මාරු වීමත් සමගම මේ විදිහටයි පලාපලයේ ගොඩනගෙන්නේ. ඔබට දැන් පුළුවන් ඔබට ඇතිවිය හැකි ප්‍රශ්න ගැටලු ටික ඔබ දන්නවා. ඒ වගේම ඔබට ඇති වෙන වාසනාවන්ත ස්වභාවය ගැනත් ඔබ දන්නවා. ඔබට පුළුවන් එතකොට මේ දේවල් වලට මුහුණ දෙන්න අපි මේ ඔබට ඉදිරිපත් කරන පොදුවේ ගෙනපු ලග්න පලාපලයෙන්. එහෙනම් ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබට බෙහෙවින් මේ ලග්න පලාපලයක් උදව් උපකාර වෙනවා. මේ තුලින් ඔබ දැනගත යුතුයි ඔබගේ ජීවිතය සාර්ථකව හරියට වැඩ කරගෙන යන්න. මම ඔබ මුලිනුත් දැනුවත් කරා ප්‍රශ්න ගැටලු ඔබට වැඩි නම් ඒ ඔබට යම්කිසි අසුබ කාලයක් ගත වෙනවා විය හැකි. නැත්නම් ඔබගේ ජන්මපත්‍රයට අනුව ඒ රාෂ්ටක තත්වයන් යනවා විය හැකි. ඒ දේවල් වලට නිබැරදිව වත්පිළිවෙත් හරියට කරගෙන ඉදිරියට වැඩ කටයුතු කරගෙන යන්න. එතකොට ඔබට බොහොමයක් ප්‍රශ්න වලින් නිදහස් වීමේ ඉඩකඩක් දකින්න පුළුවන්. එහෙනම් වෘශ්චික ලග්න හිමියනේ ඔබගේ මේ රවි ග්‍රහ මාරුව මේ විදිහටයි තීරණය වෙන්නේ. තව විශේෂ දැනුවත් කිරීමක් තිබෙනවා ඔබට මේ අලුත් අවුරුද්ද නැත්නම් මේ රවි ග්‍රහ මාරුවේම අලුත් අවුරුද්ද විදිහට සඳහන් කරනවා. මේ රවි ග්‍රහ මාරුවෙන් පසුව ඔබට අලුත් අවුරුදු උදාව මේ උදාවේ ඉඳන් ඔබට මේ අලුත් අවුරුදු උදාවට කලින් ඉඳන් ඔබට නැකත් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ රජයෙන් නිකුත් කරන ලද නැකත් වලට හරියට වැඩ කටයුතු කරන්න. වෙන නැකත් භාවිතා කරන්න එපා. මේ නැකත් ඔබ භාවිතා කරන්න. මේ නැකත් වලට අවුරුද්දට එකපාරයි මේ කාලේ එන්නේ. ඔබ මේකෙදි මේ අවුරුද්දට එකපාරක් වෙන දවසේදී හරියට ඒ නැකත් ටිකට වැඩ කටයුතු කරලා ඔබගේ ජීවිතයේ ඉදිරි කඩයිමත් ඔබ සාර්ථක කරගන්න. ඔබට මේ සුබ නැකත් වලින් ප්‍රතිඵල අත්පත් කරගත හැකියි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන සැලකිලිමත් වෙලා වැඩ කටයුතු කරන්න වෘශ්චික ලග්න හිමියනේ. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මේ වැඩ කටයුතු වලින් ජීවිතේ සාර්ථක වෙන්න විශ්ව මාතාවගේ ආකර්ෂණ බලය පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කරන කියන රැකී ආරක්ෂා වැඩ කටයුතු දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් එහෙනම් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට තෙරුවන් සරණයි.